ඔබේ ජංගම දුරකථනයේ බැටරිය නැවත නැවත චාර්ජ් කරන්න සිද්ධ වෙනවද? ඒ කියන්නේ ජංගම දුරකථනයේ විදුලිධාරිතාවය නැවත නැවත අඩු වෙනවද? බැටරිය නැවත නැවත චාර්ජ් කරන්න සිදුවෙන්න හේතු කිහිපයක් බලපානවා. අංක 1 බැටරියෙහි ජීවකාලයේ අවසානයට පැමිණ තිබෙනවා නම් නැවත නැවත චාර්ජ් කරන්න සිද්ධ වෙනවා. අංක 2 දුරකථනයේ ක්‍රියාකාරී පද්ධතිය යල්පනගේ විට බැටරියේ ආයු කාලය අඩු වෙනවා. අංක 3 ෆෝන් එක සේවිස් කරන්නේ නැත්නම් ඒ දිගු කාලීනව සේවිස් නොකර පාවිච්චි කරනවා නම් බැටරියේ ආයු කාලය අඩු වෙනවා. අංක 4 උෂ්ණත්වය සම්බන්ධ වෛරස් වලින් ෆෝන් එක පිරීලා තිබෙනවා නම් ඒ නිසා බැටරියේ ආයු කාලය අඩු වෙනවා. අංක 5 නිින්දට යන්නට කලින් සමහර විට ස්ක්‍රීන් එක ගොඩක් වෙලා පවතිනවා නම් ඒ සඳහා වැඩි විදුලි ධාරිතාවක් කැප කරන්න සිද්ධ වෙනවා. එවිට බැටරිය නැවත නැවත චාර්ජ් කරන්න සිද්ධ වෙනවා. අංක 6 ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඕනාවට වඩා දීප්තිමත් නම් ඒ සඳහා වැඩි විදුලි ධාරිතාවක් කැප කරන්න සිද්ධ වෙනවා. අංක 7 ගොඩක් දැනුම් දීම් හා ඇලර්ට්ස් ඕනාට වඩා එනවා නම් ඒ සඳහා බැටරියේ වේගයෙන් බහිනවා නැතොත් ක්‍රියාකාරීත්වය පවතිනවා. අංක 8 ඇප්ස් ගොඩක් ස්ථානීය වශයෙන් සේවය කිරීම. එවිට ඒ සඳහා වැඩි විදුලි ධාරිතාවක් කැප කරන්න සිද්ධ වෙනවා. අංක 9 ඇප්ස් ගොඩක් ඔබේ දුරකථනයේ පසුබිමේ ඒ කියන්නේ මුහුණතේ රන් වෙනවා නම් ඒ කියන්නේ ප්‍රයෝජනයට ගන්නවා නම් බැටරියේ ආයු කාලය අඩු වෙනවා. ක්‍රියාත්මක වීමේ බලය සහ data RAM මගින් එය හාදමනු ලබනවා. අංක 10 අලුත් ඇප්ස් ඔබේ ස්ක්‍රීන් එක මතට ඩවුන්ලෝඩ් කර ගැනීම මගින් බලාපොරොත්තු නොවන ක්‍රියාකාරකම් වලට හේතු වෙන්න පුළුවන්. එයත් බැටරිය ආයු කාලය අඩු වෙන්න හේතු වෙනවා. අංක 11 යාල්පනපු සොෆ්ට්වෙයාර් තිබෙනවා නම් ඒවා දිගටම ඔබ පාවිච්චි කරනවා නම් බැටරියේ ආයු කාලය අඩු වෙනවා. අංක 12 නෙට්වර්ක් සිග්නල් අඩු නම් ඒ නිතරම ඉහළ සිග්නල් පරාසයක් සොයනවා. එය බැටරියට බලපානු ලබනවා. අංක 13 Google Assistant වලට නිතර සවන් දෙනවා නම් නිතර voice commands වලට සවන් දෙනවා නම් ඒ සඳහා බැටරියට වැඩි විදුලි ධාරිතාවක් කැප කරන්න සිද්ධ වෙනවා. අංක 14 දුරකථනයේ විදුලිය ඉතිරි කරන power savings mode එකක් නැත්නම් ඒ මුල් කොටගෙනත් වැඩි විදුලි ධාරිතාවක් කැප කරන්න සිද්ධ වෙනවා. අංක 15 Wi-Fi සහ data භාවිතය. මොබයිල් ෆෝන් එකේ Wi-Fi වලට වඩා බලය වැඩි වශයෙන් කැප කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම සිග්නල් දුර්වල නම් මෙය බලපානු ලබනවා. එයත් බැටරිය නැවත නැවත චාර්ජ් කරන්න සිද්ධ වෙනවා. අංක 16 Bluetooth නිතර ඔන් කරලා තියෙනවා නම් මේ මගින් සෙමින් බැටරිය මිය යමින් පවතිනවා. අංක 17 නිතරම content refresh කිරීම නැතොත් track location හෝ sign data හේතු වෙනවා. මේ නිසාද බැටරිය නිතර පහළ බැසීම සිද්ධ වෙනවා. අංක 18 දුරකථන ඉහළ උණුසුම් හෝ අධික සීත තැනක තැබූ විට එය බැටරියට බලපානවා. මේ දෙකම බැටරියේ අභ්‍යන්තර රසායනික ක්‍රියාවලියට බලපානවා. බැටරියේ වේගයෙන් අඩු වෙනවා වගේම ජීව කාලය අඩු වීමටත් මෙය හේතු වෙනු ලබනවා. අංක 19 භාවිතා කරන chargers quality එකක් අඩු නම් ඒ කියන්නේ ඔබ භාවිතා කරන charger quality අඩු නම් එය බැටරියේ ආයු කාලය අඩු වෙන්න හේතු වෙනු ලබනවා.